ධර්මාසනයේ වැඩ සිටින මොග්ගලාවේ ඥානසීය පඬිතුමන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ පින්වන්ත හැමදෙනාම අද දිනය තුල විහාරස්ථානයට සහ සම්බන්ධ වන්නේ 2026 වර්ෂයේ වස්තුම් මාසය පුරාවට සිද්ධ කරන උතුම් ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනා පින්කම් සඳහායි ඒ උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහායි අද දිනේ මේ හැමදෙනාම විහාරස්ථානයට පැමිණෙන්නට යෙදුනේ. ඉතින් මේ උතුම් ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට අප විසින් ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ දිනවල ටොරොන්ටෝ ප්‍රදේශයේ වාසය කරන වැඩ සිටින ඒ වගේම මීට කලින් අවුරුදු කිහිපයකට මත්තෙන් ලන්ඩන් ප්‍රදේශයේ සදහැති පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩ සිටින්නට යෙදුන අපේ මකුලෑවේ ඥානසීය පඬිතුමන් වහන්සේට ආරාධනා කරන්නට යෙදුනා. ඉතින් ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපේ ආරාධනා පිළි අරගෙන අපේ හාමුදුරන් වහන්සේ අද දිනේ අපේ විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුනා. වැඩම කරන්නට යෙදුන අපේ හාමුදුරන් වහන්සේව විහාරස්ථානයේ මහා සංඝරත්නයේ හැටියට දායක පින්වතුන් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව පාදාතු වන්දනයෙන් යුක්තව අපි හැමදෙනාම පිළිගන්නවා. ඒ පින්වතුන් පිළිගැනීමක් හැටියට අපි හැමදෙනාම සාදුනාදයක් පවත්වනවා. ඉතින් මේ උතුම් ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුක්තව බාර අරගෙන ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන්නට යෙදුනා අපේ රුවන්වැලිගොඩගේ මහත්මයා, ඒ වගේම ජනිතා නෝනා මහත්මිය, ඒ වගේම දුආදරුවන් හැමදෙනාමත් කල්යාණ මිත්‍රයෝ හැමදෙනාමත් එකතු වෙලා. ඉතින් මේ වගේම බලාපොරොත්තු වෙනවා හැමදෙනාටම ආශිර්වාද කරන්නට, මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා මේ දායකත්වයේ දරන හැමදෙනාම විසින්. ඉතින් මම මුලින්ම රුවන්වැලිගොඩගේ මහත්මයාට ආරාධනා කරන ස්වාමීන් වහන්සේට මල්වට්ටියක් ඒ වගේම ගිලන්පසක් පූජා කරලා උන්වහන්සේට ධර්ම දේශනා පින්කම් සඳහා ආරාධනා කරන්න කියලා. මේ මොහොතේ පටන් ඒ උතුම් සතරවත් දේශනාව සිද්ධ කර දෙන හැටියට අපේ පඬිතුමන් වහන්සේට අපි පාදාතු වන්දනයෙන් යුක්තව ආරාධනා කරන්නට සාධනාවක් පවත්වනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. කවුරුත් සාදුකාරය පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
යේන කෝදේන කුද්දාසේ සන්තාගච්ඡන්ති දුග්ගතින් තංකෝදං සම්හදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද මේ මොහොතේ මේ හැමදෙනාගේම බලාපොරොත්තුව උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය කිරීම. වෝටලෝ වෙලින්ටන් බෞද්ධ මහා විහාරයේ 2026 වර්ෂයේ වස් කාලය මූලික කරගෙන සංවිධානය කරන්නට යෙදුන වස්සාන ධර්මදේශනා මාලාවේ 3 වන ධර්මදේශනය තමයි මේ පවත්වන්න සූදානම් කරගෙන ඉන්නේ. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලබනවා රුවන් එගොඩගේ මහත්මයා ජනිතා එගොඩගේ මහත්මිය ඒ ද්වාදරුවන් ඇතුළු මේ ඥාති හිතයිසී පිරිස. එතකොට ඒ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන තියෙන්නේ අරමුණු කරගෙන තියෙන්නේ සුජීවත්ව වාසය කරන හැම දිනාටම ආශිර්වාද කරන්ට වගේම පරලෝ සැපත් ඥාති වර්ගයාට පින් දෙන්න. ඒ කියන්නේ අද මේ මොහොතේ මේ අවස්ථාවට ඇවිල්ලා මේ පින්තුන් ඉන්නේ ගේදොර කටයුතු කාරණා නැතුව කම්මැලිකමට නැත්තම් කාලය යවන්න නෙවෙයි උතුම් අරමුණක් මුල් කරගෙන නේද? පින්වත්නි අතීතයේ හිටපු රජවරු තමන්ගේ රජකම් අතහරිනව කුමක් සඳහාද? ධර්ම ශ්‍රවණය සඳහා. ඇමතිවරු සිටුවරු බොහෝ පුද්ගලයන් ඒ තම තමන්ගේ තිබුණු දේවල් අතහැරලා ආවා කුමක් සඳහාද? ධර්ම ශ්‍රවණයට. ඇයි ධර්මය කියලා කියන්නේ සත්‍යයා සසර දුකෙන් මුදවන සදාකාලික උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කළ දෙන උතුම්ම දෙයක් නිසා. එහෙමනම් මේ පින්නතුන් මේ ධර්මයේ තියෙන වටිනාකම බොහෝම හොඳින් දන්න නිසා තමයි අද මේ අවස්ථාවට මේ විදිහට දායකත්වයේ ලබාගෙන සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙමනම් හැමදෙනාම ධර්ම ගෞරවය උපදවගෙන කායික සංවරයත් වාචසික සංවරයත්
ඇති කරගෙන ධර්මය ශ්‍රවණය කරන්න ඕන කියලා මම පළමුවෙන්ම සිහිපත් කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මම තෝරගන්න යෙදුනේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ එන ක්‍රෝධ සූත්‍ර දේශනාවේ ගාථා ධර්මයක්. මොකද සූත්‍ර දේශනාවේ නම? ක්‍රෝධ සූත්‍රය. ත්‍රිපිටකයේ කොහෙද ඇතුළත් වෙලා තියෙන්නේ? කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ. මතක තියාගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ තුලින් අපට පැහැදිලි කරලා දෙනවා කෙනෙකුගේ හිතේ ක්‍රෝධය ඇති වුණොත්, ද්වේෂය ඇති වුණොත්, ඒ ඇතිවෙච්ච ද්වේෂය පවත්වගෙන ගියොත් යාට උරුම වෙන්නේ, දායාද වෙන්නේ කොහේ කියලාද? ගච්ඡanti දුග්ගති. කොහෙද යන්නේ? දුගතියට යනවා. නමුත් ප්‍රඥාවන්තයා ඒ ක්‍රෝධයම, හිතේ ඇතිවෙන ක්‍රෝධයම දකිනවා විදර්ශනා නුවණින්. ඒ කියන්නේ කමඨහනක් කරගන්න. කමඨහනක් කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා ඒ ක්‍රෝධය අතහරිනවා, ද්වේෂය අතහරිනවා. ඒ විදිහට අතහැරපු ආර්ය උත්තමයෝ නැවත මේ ලෝකයට පැමිණීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා. ඉතින් මේ ගාථා ධර්මය අපේ ජීවිතේට හොඳ මඟ පෙන්වීමක්, ආලෝකයක් සපයනවා. අපි දන්නවා අපේ ජීවිතවලට සමීප ප්‍රායෝගික දෙයක් තමයි, මනෝභාවයක් තමයි කුමක්ද? ද්වේෂය නේද? ක්‍රෝධය, තරහව. සමහර පින්නතුන් අපිට ඇවිල්ලාම කියනවා, ස්වාමින් වහන්සේ මට ටිකක් තරහ යනවා. මොකද ඒකට මං කරන්නේ කියලා. එහෙම කියනවනේ නේද? අහනවා. එනිසා මේ හිතේ ඇතිවෙන අපට සමීප මනෝභාවයක් තමයි ද්වේෂ ස්වභාවය. ද්වේෂය කියලා කියන්නේ, ක්‍රෝධය කියලා කියන්නේ හිතින් ගන්න අරමුණට තියෙන විරුද්ධ ස්වභාවයට, අකමැත්තට, ගැටෙන ස්වභාවය. අපි මේ කාරණේ පළමුවෙන්ම ටිකක් ධර්මානුකූලව විස්තර ඇතුව පැහැදිලි කරගනිමු. පින්නතුනේ, හිතක් සකස් වෙන්නේ කොහොමද? හිතක් සකස් වෙන්නේ ආයතන හරහා අරමුණු අරගෙන. දන්නවනේ නේද? මොනවද ආයතන කියලා කියන්නේ? චක්ඛායතනය, සෝතායතනය, ගන්ධායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය. අපි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා කියන්නේ නේද? එතකොට ඇයි මේවට ආයතන කියලා කියන්නේ? හේතුව? ආයතන කියලා කියන්නේ ඇයි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට? අය දානත්තෝ ආයතනෝ කියලා කියනවා.
දැන් මේ පින්නතුන් වර්ෂයක් පාසා රජයට මොකද කරන්නේ? අයබදු ගෙවනවානේ. දැන් මේ අවුරුදු වල ගෙවුව හින්දා ඊළඟ අවුරුද්දේ නොගෙවා ඉන්න පුළුවන්ද? පුළුවන්. ඊළඟ අවුරුද්දෙත් ගෙවන්න ඕන. ඒ කියන්නේ වාර්ෂිකවම අයබදු ගෙවන්න ඕන. ඒ වගේ මේ චක්ඛායතනේ සෝතායතනේ කියන මේ ආයතන වලින් නැවත නැවත මොනවද උපද්දන්නේ? හදන්නේ. චිත්ත චෛතසික හදලා දෙනවා. නැවත නැවත චිත්ත චෛතසික ධර්ම උපද්දන හින්දා හදන හින්දා මේවාට මේ සලායතන වලට අපි කියනවා ආයතන කියලා. මතකද? හොඳයි. ඒතර මේ චක්ඛායතනය, සෝතායතනය, ගන්ධායතනය, රසායතනය, ජීවායතනය, කායායතන, මනායතනය කියලා කියන්නේ කතා කරන්නේ මේ අපිට සාමාන්‍ය පේන ඇස කන නාසය දිව ශරීරයද? දැන් අපිට මේවා ඇහෙනකොට අරමුණු වෙන්නේ එහෙමයි නේද? හැබැයි ධර්මයේ සඳහන් කරන්නේ අපි සාමාන්‍යයෙන් දකින අහන කන ඇස නෙවෙයි. එහෙනම් මේක පැහැදිලි කරගන්න අපිට පුළුවන් ධර්මානුකූලව බුදුරජාන් වහන්සේ මේවා විස්තර කළ තියෙන විදිහ කොහොමද කියලා බැලුවොත්. අවිජ්ජා සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං අහෝත්වා සම්භූතං උත්ථාන බහිස්සති කියලා විස්තර කරනවා මේ ආයතන. පින්නතුනේ අපි දන්නවා අවිද්‍යාව මුල් වීමෙන් කුමක් මුල් වීමෙන්ද? අවිද්‍යාව. අවිද්‍යාව මුල් වෙලා සකස් වෙච්ච කුසල අකුසල් තියෙනවා හැම කෙනාටම. අහලා තියෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙජ්ජාභි සංඛාර. මේවා සකස් වුනේ කුමක් හේතුවෙන්ද? අවිද්‍යාව. ඔන්න එතකොට ඔය අවිද්‍යාව හේතුවෙන් සකස් වෙච්ච අතීත කුසල අකුසල් නැත්නම් සංකාර කියන අපි ඒවට නේද? මේ සංකාර හේතුවෙන් ඒ මොහොතේ පෙර නොතිබීම හටගෙන පැවතිලා ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් තමයි කුමක්ද? ආයතන කියලා කියන්නේ. ආයතන කියන්නේ මොනවද එතකොට? අහෝත්වා සම්භූතං උත්ථාන භවිස්සති. පෙර නොතිබී හටගෙන පැවතිලා නැති වෙලා යනවා. ඉතිරි නැතිවම නැති වෙලා යනවා. ඒ නිසා මේ ආයතනයේ ස්වභාවය කුමක්ද? අනිත්‍යයි. ස්ථිර නැහැ. ඒ වගේම අනාත්මයි. සත්ව පුද්ගල භාවයකුත් නැහැ. සකස් කරලා දුන්නේ කවුද? අතීත සංකාර. ඒ නිසාම දුක පිණිසමයි පවතින්නේ නේද? එහෙනම් මේ ආයතන වල ස්වභාවය මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්මයි. ඔන්න ඔය විදිහට අනිත්‍ය වූ අනාත්ම වූ දුක් පිණිස පවතින ආයතන හරහා අරමුණු ගැනීමෙන් තමයි හිත සකස් වෙන්නේ. චිත්ත චෛතසික ධර්ම උපදින්නේ හටගන්නේ. ඒතර අරමුණු කියලා කිව්වේ ආයතන මගෙන් ගන්න අරමුණු කියලා කතා කරේ. රූපායතනය, ගන්ධායතනය, ශබ්දායතනය, ජීවහායතනය වැරදුනා නේද? රූපායතනයයි, ශබ්දායතනයයි, ගන්ධායතනයයි, රසායතනයයි, ස්පර්ශායතනයයි, ධම්මා
ධම්මා රම්මන නේද? මේ ටික. රූපාරම්මණය කියන්නේ රූප. ශබ්දාරම්මණය කියලා කියන්නේ ශබ්දය. ගන්ධාරම්මණය කියන්නේ ගන්ධ. රසාරම්මණය කියලා කියන්නේ රස. ස්පර්ශාරම්මණය කියලා කියනවා ස්පර්ශය. ධම්මාරම්මණය කියලා කියනවා සිතුවිලි මනසට ගෝචර වෙන දේවල්. එතකොට මේ හැම අරමුණකම පවතින ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? එකක් තමයි ප්‍රිය මනාප ස්වභාවය. ඊළඟට අප්‍රිය අමනාප ස්වභාවය. ඊළඟට ප්‍රිය මනාපත් නැහැ, අප්‍රිය අමනාපත් නැහැ. එතකොට ඔය අරමුණු වලින් ඔය ස්වභාව තුනෙන් එකකට අයිති ඔය හැම අරමුණක්ම. එතකොට ආයතන කියලා අපි කතා කරපු චක්කායතන, සෝතායතන වලින් ඔය ආරම්මණයක් අරගත්තාම තමයි නැත්නම් ඒ ආයතනයකට මේ අරමුණක් එකතු වුණාම තමයි සකස් වෙන්නේ සිතක්. ඒක කොහොමද ධර්මයේ කියලා තියෙන්නේ? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඒ කිව්වේ ඇස කියන ආයතනයත් එක්ක එකතු වෙනවා රූපය. ඒතර රූපයයි ඇසයි එකතු වුණාම ඇස මුල් කරගත්ත හිතක් ඇති වෙනවා. ඒකට චක්කු විඤ්ඤාණය කියලා කියනවා. එතකොට ඔය එකතු වෙන චක්කු විඤ්ඤාණ නැත්නම් හිතේ අර රූපේ කෙරෙහි දැන් අපි කිව්වා රූපයක ස්වභාවයන් තුනක් තියෙනවා කියලා. ඒකේ අප්‍රිය අමනාප ස්වභාවය අර හිතෙන් ගන්න අරමුණේ ඇති වුණොත් මොකක්ද හිතේ ඊළඟ ඇති වෙන ස්වභාවය? අපි දැන් කතා කළා ආයතනයෙන් අරමුණක් ගන්නවා, ඒ නිසා හිත සකස් වෙනවා. ඒ සකස් වෙන සිතේ අර අරමුණ අප්‍රියමනාප වුණොත් මොකද වෙන්නේ? වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවට අපි කියනවා දෝමනස්ස සහගත වේදනාව කියලා. මොකද්ද වේදනාව? දෝමනස්ස සහගත වේදනාව. අන්නේ දෝමනස්ස සහගත වේදනාව අජහානං අපස්සං යතහා භූතං. ඒ කිව්වේ නුවණින් අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟට හිතේ ඇති වෙනවා ඒ අරමුණ ගත්ත අරමුණට ගැටෙන ස්වභාවයක්, විරුද්ධ ස්වභාවයක්, අකමැති ස්වභාවයක්. අන්න ඒකට තමයි අපි මොකද්ද කියන්නේ? කෝපය නැත්නම් ක්‍රෝධය නැත්නම් ද්වේෂය කියලා. දැන් පැහැදිලි ද්වේෂය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ විදිහට ද්වේෂය හිතක ඇති වෙන්න හේතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා ආඝාත වස්තු කියලා. මොකද්ද සූත්‍රේ නම? ආඝාත වස්තු සූත්‍රය. මේ සූත්‍රයේ කරුණු 10ක් පෙන්නනවා මේ හිතේ ද්වේෂය ඇති වෙන්න හේතු වෙන. ඒ සූත්‍රයේ තියෙන විදිහට පින්වත්නි යම්සි කෙනෙක් කල්පනා කරනවා යම් පුද්ගලයෙක් තමන්ට අතීතේ අසාධාරණකම් කළා, දුෂ්ටකම් කළා, අවඩ කළා, අයහපත කළා. මොකද්ද කළේ? අතීතේ මට අහවලා අතීතේ අසාධාරණකම් කළා, දුෂ්ටකම් කළා, අවඩ කළා. වර්තමානයේ කියලා අද කියලා වෙනසක් තියනවද? නැහැ. අදත් මට අසාධාරණකම් කරන්නේ, අවඩ කරන්නේ, අයහපත් කරන්නේ.
එහෙමනම් අනාගතය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? අනාගතය මෙයා මේ විදිහටම හැසිරෙයි. ඒතර අතීතයේ අවඩ කළ නිසා, අසාධාරණකම් කළ නිසා, වර්තමානෙත් කරන නිසා අනාගතෙත් මෙයා මට අසාධාරණ වැඩ කරાવી කියලා ඔය කරුණු තුන මුල් කරගෙන පුද්ගලයන් ගැන ඇති කරගන්නව මොකද්ද? ද්වේෂය. ඔන්න කරුණු තුනක් එතන කියනවා. තමන් මුල් කරගෙන තමන්ගේ හිතේ ද්වේෂය තරහාව ඇති කරගන්න. ඊළඟට කල්පනා කරනවා මේ පුද්ගලයා මගේ හිතවත් අයට අතීතේ දුෂ්ට වැඩ කළා, අසාධාරණ වැඩ කළා. වර්තමානයේත් ඒ විදිහට මෙයා කරනවා. එහෙනම් අනාගතේත් කරાવી කියලා තවත් කරුණු තුනකින් වෛරය, ක්‍රෝධය හිතේ ඇති කරගන්නවා. හිතවත් අය කියලා කිව්වේ කාටද? තමන්ගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, තමන්ගේ බිරිඳ, ස්වාමියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාළුවෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනවර්ගයක්, ආගමික කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඔය වගේ තමයි හිතවත් අය. එතකොට මේ හිතවත් අයට අතීතයේ මේ පුද්ගලයා අසාධාරණ වැඩ කළා. වර්තමානෙත් කරනවා, එහෙනම් අනාගතෙත් කරાવી කියලා ඒ එක්කෙනා ගැන මොකක්ද ඇති කරගන්නේ? ද්වේෂයක් ඇති කරගන්න. ඒතකොට කරුණු තුනයි තමන්ගේ හිතවත් අය මුල් කරගෙන. තමන් මුල් කරගෙන කරුණු තුනයි. දැන් කරුණු කීයක්ද? 6ක්. ඊළඟට හිතනවා මේ පුද්ගලයා මගේ විරුද්ධ අයත් එක්කමයි කටයුතු කරේ අතීතේ. හැම කෙනාටම සතුරන් කියලා පිරිසක් ඉන්නවනේ නේද? විරුද්ධයි. එතකොට ඒ කෙනා ඒ විරුද්ධ අයත් එක්ක තමයි ගනුදෙනු කළේ ඉස්සරහ. ඒ වගේම වර්තමානෙත් එයා ඇසුරු කරන්නේ මං අකමැති අය. මං අකමැති අය තමයි ආශ්‍රය කරන්නේ. එහෙනම් අනාගතේත් එහෙම වේවි කියලා හිතලා ඒ පුද්ගලයා ගැන වෛරයක්, ද්වේෂයක්, කෝපයක් ඇති කරගන්නවා. දැන් කරුණු කීයද? 9යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පැහැදිලි කරනවා අස්ථාන කෝපය. අස්ථාන කෝපය කියලා කියන්නේ හේතුවක් නැතුව. හේතුවක් නැතුව තරහ යනවද? දැන් ඔයගොල්ලෝ පාරේ යනකොට කකුල හැප්පෙනවා ගලක. එතකොට දන්න හොඳම වචන ටික කියනවා නේද? එතන තරහ යනවා. තරහ ගිහිල්ලා හොඳටම කේන්ති ගිහිල්ලා ගලට ආමන්ත්‍රණය කරනවා. ඒතර එතන තියෙන්නේ මොකද්ද? හේතුවක් නැතුව කෝපයත්, ද්වේෂය හටගත්තා. දැන් සමහර වෙලාවට උදේ ඉඳලා රෑ වෙනකම් වහින්න ගත්තාම පායන කාලෙට පායන්න ගත්තාම මොකද්ද ඇති වෙන්නේ? සමහර වෙලාවට ද්වේෂය ඇති වෙනවනේ. දේශගුණය අපිට නතර කරන්න කාලගුණික හේතු නිසා වෙන සිද්ධි අපිට නතර කරන්න පුළුවන්කමක් නැහැ. අන්නේ විදිහට හේතු රහිතව සිදුවෙනවට කියන අස්ථාන කෝපය කියලා. එතන මෙන්න මේ විදිහට තමන් මූලික කරගෙන, තමන්ගේ හිතවත්තු මූලික කරගෙන, සතුරන් මූලික කරගෙන අස්ථාන කෝපය මුල් කරගෙන තමන්ගේ හිත තුළ ද්වේෂය නැත්තම් තරහාවක්, කෝපයක්, කේන්තියක් හටගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හටගන්න කේන්තිය සමහර විට තමන්ටම ඇති වෙන්න පුළුවන්. තමන් පුද්ගලයෝ ආශ්‍රය කරනකොට, සමාජයේ කටයුතු කරනකොට, රැකියා ස්ථානයේ කටයුතු කරනකොට තමන්ටම ඇති වෙන්න පුළුවන්. තවත් අවස්ථාවකදී අම්මා තාත්තා කියපු නිසා, ගුරුවරු කියපු නිසා, යාළුවා කියපු හින්දා නේද? නැත්තම් වෙනත් පොත්පතක තිබ්බ හින්දා ඔය එක එක නැත්නම් සමාජ මාධ්‍යයේ තියෙන හින්දා සමහර ඒවාට ද්වේෂය ඇති වෙනවා. තමන්ටම ඉබේම ද්වේෂය ඇති වෙනවා නම් ඔය හේතු මුල් කරගෙන ඒකට අපි කියනවා මොකක් කියලාද?
අසංකාරිකයි කියලා. කාගේ හරි මෙහෙවීමකින් හිතේ කෝපයක් හටගත්තොත් සසංකාරිකයි. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කිව්වා හිතෙන් මේ ආයතනයෙන් ගන්න අරමුණ අප්‍රිය අමනාප වුණාම දෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. දෝමනස්ස සහගත වේදනාවක්. ඒ වේදනාව මුල් වෙලා පටිඝය ද්වේෂය ඇති වෙනවා. ඒ පටිඝය තමා මූලික කරගෙනම ඇති වුණොත් ඒ හිතට අපි නමක් දෙනවා මොකක් කියලාද? දෝමනස්ස සහගත පටිඝ අසංකාරික හිත. හැබැයි අම්මා තාත්තගේ මෙහෙවීමෙන් යාළුවන්ගේ බිරිඳ ස්වාමියාගේ මෙහෙවීමෙන් ඒ හිත හැදුනොත් එහෙම මොකද්ද කියන්නේ? දෝමනස්ස සහගත පටිඝ සසංකාරික හිත කියලා අපි කියනවා. දැන් පැහැදිලිද හිත කීයක් තියනවද? ද්වේෂය මුල් කරගෙන හිත දෙකක් අපේ ඇති වෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඇති වෙන හැම ද්වේෂ සිතක්ම ඔය සිත් වර්ග දෙකෙන් එකකට දාන්න පුළුවන්. එතකොට පින්නතුනි මේ විදිහට ද්වේෂ සිතක් සකස් වුණොත් මේ විදිහේ සසංකාරික හෝ අසංකාරික දෝමනස්ස සහගත පටිඝ සිතක් ඇති වුණොත් පුද්ගලයාට මොකද වෙන්නේ? ද්වේෂ සිතක් ඇති වුණොත් අපි බලමු ධර්මයේ කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. පින්වත්නි යම්සි කෙනෙකුට ඔය ද්වේෂ සිත් වලින් එකක් හටගත්තොත් තස්ස කායිකාපි සන්තාපා පවඩ්ඩති චේතසිකාපි සන්තාපා පවඩ්ඩති කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මොකක්ද වෙනවා කියන්නේ? කායික වශයෙන් තැවීමටපත් වෙනවා. මානසිකව ඒත් තැවෙනවා. කායිකාපි පරිලාහ පවඩ්ඩති පවඩ්ඩන්ති චේතසිකාපි පරිලාහ පවඩ්ඩන්ති. කයින් දැවෙනවා. සිතින් ඒත් දැවෙනවා. කායික දුක්ඛෝපි චේතෝ දුක්ඛෝපි පටි වේදේති. ඒ කියන්නේ කයින් මනසින් පීඩාවට පත්වෙච්ච කයින් මනසින් දුක් විඳින පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. මොකද වෙන්නේ? මේ ද්වේෂ හිතක් කෙනෙකුගේ හිතේ ඇති වුණොත් එයා කයින් දුක් විඳින පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. මනසෙන් දුක් විඳින පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා ඊට පස්සේ සිතෙන් ව්‍යාපාද මනෝකර්මය කරන කෙනෙක් වෙනවා. නිතර නිතර ඒ අරමුණු මතක් වෙනකොට මතක් වෙන ගානේ මනසේ මොකද කරන්නේ? වෛර කරනවා. ආවලා මට බැන්නා. අක්කොච්චිමන් අවදිමන් අජිරිමන් අහසිමි. අහවලා මට බැන්නා. අහවලා මට ගැහුවා. අහවලා මාව පෙරදෙව්වා. අහවලා මා සතු පැහැරගත්තා කියලා මතක් වෙන ගානේ පුද්ගලයා හෝ වස්තු හෝ සිද්ධි ගැන වෛර කරන ව්‍යාපාදයමයි පතුරවන්නේ මනෝකම්මය. ඊට පස්සේ කයින් මොකද්ද කරන්නේ? ප්‍රාණඝාත අකුසල් කරනවා. සත්ත්ව ඝාතනය හෝ මනුෂ්‍ය ඝාතනය සිද්ධ කරනවා. ඊළඟට වචනේ කේලම් කියනවා. පරුස වචන කියනවා. කයින් ප්‍රාණඝාත අකුසල් වලට යොමු වෙනවා. වචනේ මොකද්ද කරන්නේ? පරුස වචන. ඊළඟට කේලම්. කේලම් කියලා කියන්නේ සමගි වෙලා ඉන්න පිරිසක් බිඳවනවා. දැන් Taman තරහ කෙනෙක් ඉන්නවා නම් එයා තව කෙනෙක් එක්ක හිතවත් නම් මොකද කරන්නේ? ඇති දේ නැති විදිහට නැති දේ ඇති දේ විදිහට කියලා ඒ දෙන්න අසමගි කරනවා. ඇයි ඒ? ද්වේෂ සිතක් ආපු හින්දා. එතකොට මනෝකම්මය ව්‍යාපාදය, ප්‍රාණඝාතෙන් කාය කම්මය, වචී කම්ම මොනවද? මුසාවාදයයි කේලමයි. මේ කේලමයි පරුස වචනයි. ඉතින් පින්නතුනේ
මේ බුද්ධ වචනේ සැබෑම සත්‍යයක් බව අපට තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතේම. ඒ විතරක් නෙවෙයි ඔය ඇත්තන්ගේ පෞල් ජීවිත, රැකියා වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, ඊළඟට එදිනෙදා සමාජ මාධ්‍ය බලනකොට එහෙම මේ ලෝකේ රටේ වෙන දේවල් දිහා බලනකොට මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනේ සැබෑම සත්‍යයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ හිතේ ද්වේෂය ඇතිවීම පිළිකාවකටත් වඩා භයානකයි. පිළිකාවක් ඇති වුණොත් ඇඟ පුරා ගිහිල්ලා මරණයටපත් වෙන එක විතරනේ. නමුත් ද්වේෂය කියන හිත ඇති වුණොත් මුළු සංසාරෙම වර්ධිනවා. බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් මම කාලය අනුව පැහැදිලි කියලා දෙන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසඹෑ නුවර හිටිය රජ කෙනෙක් උදේනි කියලා. කවුද හිටියේ? උදේනි රජ්ජුරුවෝ. මේ උදේනි රජ්ජුරුවන්ට රෝමත් බිසෝවරුන් දෙන්නෙක් ඉන්නවා. නම එක්කෙනෙක් සාමාවති, අනිත් එක්කෙන මාගන්ධිය. අහලා තියෙනවද? ඔව්. සාමාවතී බිසව කියන්නේ ඊටාම ගුණ යහපත් බිසවක්, කාන්තාවක්. ඇය උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ. කොහොමද ඇය සෝවාන් වුනේ? එයාට හිටියා 16ක්. නම කුජුත්තරා. එයාට පැවරිලා තිබ්බේ මොකද්ද කරන්න? ඔව්, රජවාසලට දෛනිකව අරන් එන්න ඕන මල්. මෙහෙම මල් අරගෙන එනකොට දවසක් දා කුජුත්තරාට හම්බ වෙනවා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඇය සෝවාන් වෙනවා. දැන් මේ සෝවාන් වෙච්ච කුජුත්තරා මාලිගාවට ඇවිල්ලා සාමාවතිය ඇතුළු එයාගේ පරිවාර ස්ත්‍රීන් 500 දෙනාටම බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත බණ ටික කියනවා. එතකොට ඒ බණ ටික අහලා සාමාවතිය ඇතුළු කාන්තාවන් 500ම උතුම් සෝවාන් ඵලයටපත් වුණා. බලන්න කොච්චර භාග්‍යවන්තද කියලා. ඉතින් එතන ඉඳලා මේ සාමාවතිය තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන්, ගෞරවයෙන් කටයුතු කළා. උදේ හවහා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්ත හැරිලා වන්දනා කළා. එතකොට මාගන්ධිය කියන්නේ මාගන්ධිය බිසව සාමාවතී බිසවට හාත්පසින්ම වෙනත් චර්යාවක්. ඇය බුදුරජාණන් වහන්සේට අසීමිතව වෛර කළා. ක්‍රෝධයකින් හිටියේ. ඇයි මාගන්ධිය බුදුරජාණන් වහන්සේට වෛර කළේ? තමන්ගේ රූපයට නින්දා කළා කියලා. මතකද ඒ සිද්ධිය? දවසක් අපේ බුදුරජාණන් වහන්සේ කුරු රටේ කම්මාස ධම්ම කියන ජනපදයට වැඩම කරලා වැඩ හිටියා. ඒ කාලේ මේ මාගන්ධිය බිසවගේ අම්මයි තාත්තයි ගිනි පුදන තැනක් තිබ්බ නුග ගහ. මේගොල්ලොත් හිටියේ කම්මාස ධම්ම කියන ජනපදේ. බුදුරජාණන් වහන්සේ උදේම ওই නුග ගහ ළඟට ගිහිල්ලා විවේක සුවයෙන් වැඩ හිටියා. අර මාගන්ධියගේ තාත්තා උදේ එනවා කොතෙන්ද? ගිනි පුදන්න නුග ගහ ළඟට. නුග ගහ මුල ඉන්නේ කවුද දැන්? අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. දැක්ක ගමන්ම හරිම සතුටටපත් වෙනවා. හේතුව හරිම ලස්සන තරුණයෙක්.
මේ මාගන්ධිය පියතුමා තමන්ගේ දියණිය මාගන්ධියට විවාහයට සුදුසු තරුණයෙක් හොයවා හිටියේ. ඉතින් විශාල මහන්සියක් දැරුවා. ඒ අවට ගම්වල රටේ හැමතැනම හොයවා හිටියා. නමුත් දුවගේ රූප සම්පත්තියට ගැලපෙන කෙනෙක් හිටියද? නැහැ. හැබැයි අද තමන් ගිනි පුදන තැන හොඳ ලස්සන තරුණයෙක් ඉන්නවා. තමන්ගේ දියණියට හරියටම ගැලපෙන තරුණයා මෙයා. මෙයා මොකද කළේ? මාගන්ධිය බමුණා. ආපහු ගෙදර ගිහිල්ලා තමන්ගේ බැමිණියටත් කියලා දුව සරසගෙන යනවා එතෙන්. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ඉන්නේ මගේ දුව. මේ රෝමත් මේ ගම් අහල කොහේවත් මේ වගේ තරම් ලස්සන කාන්තාවක් නැහැ. නමුත් ඔබට හරියට මෙයා ගැලපෙනවා. ඉතින් මං කැමතියි මේ මගේ දියණිය ඔබට විවාහ කරලා දෙන්න. මේක අහපුවාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මෙහෙ අහගෙන ඉඳලා මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපේ ආදීනව. කොහොමද විස්තර කරේ ආදීනව? යම්සි මැටි බඳුනා පිටින් ලස්සනට උපමට්ටම් කරලා පේන්ට් කරලා කැටයම් දාලා ඇතුලෙන් පුරවනවා මොනවද? අසුචි. පිටින් කැටයම් දාලා අසුචි පුරවපු මැටි බඳුනක් වගේ මේ ශරීරය. දැන් මැටි බඳුනේ කොහෙන් හරි සිදුරු වුණොත් මොකද වෙන්නේ? අර ඇතුලේ තියෙන අසුචි ටික එළියට එනවා. ඒ වගේ මේ ශරීරයේත් මොකද වෙන්නේ? නව දොරකින් ගලන්න පටන් ගන්න නැද්ද? කෙල, සොටු, මල මුත්‍රා නේද? මේ සියල්ලම එළියට එනවා. ඒ නිසා මේ සිරුර, මේ ශරීරය මගේ පයට පෑගෙන කෙල පිටක් තරම්වත් ස්පර්ශ කරන්න මගේ කැමැත්තක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර බමුණට කියනවා. ඉතින් ওই වචන ටික අහගෙන හිටපු ඒ මාගන්ධිය බමුණ නැත්නම් තාත්තයි අම්මයි උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙනවා. මොකද වෙන්නේ? උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙනවා. හැබැයි ඔය වචන ටිකම අකුරක් නෑ රහගෙන හිටපු මාගන්ධිය. එයා කල්පනා කරනවා එයා රූපයෙන් මත් වෙලා හිටියේ. මත් වෙනවා කියන්නේ මුසපත් වෙනවා කියලා කියන්නේ. රූපය නිසා මුලාවටපත් වෙලා හිටියේ. ඉතින් ඒ නිසා අම්මයි තාත්තයි සෝවාන් වෙනකොට මෙයා කල්පනා කරා මේ මිනිස්සයා මගේ රූපයට නිඳා කළා. මගේ රූපය මොකද කළේ? රූපයට නිඳා කළා, අපහාස කළා කියලා ඔන්න වෛරයක් හිතේ ඇති කරගත්තා. කෝපයක් ඇති කරගත්තා. අන්නේ කෝපේ දිගින් දිගට පවත්වගෙන මෙයා රජබිසවක් වුණාට පස්සෙත් නොඑක ආකාරයෙන් පරිගැනීම් සිද්ධ කළා. ඊට පස්සේ දැන් රජමාලිගාවට ආවට පස්සේ දැන් සාමාවතී බිසවත් ඉන්නේ මේ මාලිගාවේනේ. දැන් සාමාවතීටත් වෛර කරන්න පටන් ගත්තා. මොකද්ද හේතුව? සාමාවතිය බැනලද ගහලද මොකක් හරි කරලාද? විරුද්ධ නෑ. ඔව්. බුදුරජාණන් වහන්සේට හිතවත් හින්දා, ගරු කරන හින්දා සාමාවතියත් එක්කත් වෛර බැඳගත්තා. ඒක තමයි ක්‍රෝධේ නැත්තම් කෝපයේ ස්වභාවය. කෙනෙක් අපි යම්කිසි කෙනෙකුට තරහයි නම් ඒ තරහා පුද්ගලයා ඇසුරු නිසුරු කරන අයත් එක්කත් අපිට මොකක්ද ඇති වෙන්නේ? විරුද්ධ ස්වභාවයක්, තරහක් එනවා නේද? දැන් මේක හොඳටම තේරෙන කාලයක් එනවා ලංකාවේ ওই මැතිවරණ කාලෙට එහෙම. අපේ අය ටීවී එකේ channel එකක්වත් තරහයි. නේද? ඒ වගේ ඒ කියන්නේ ලකුණු අර අහිංසක සත්තුත් එක්කත් තරහයි නේද? ඒ වගේ එක
ඒ පුද්ගලයෝ පාවිච්චි කරන වාහන, ඇඳුම් පැළඳුම්, ගස් කොළන් නේද? ගෙවල් දොරවල් එක්කත් තරහයි. ඇයි මේ? අර තමන් අකමැති පුද්ගලයා ඒවා පාවිච්චි කරන හින්දා. මේක තමයි වෛරය පැතිරෙනවා හැමතැනම. ඒ අජීව වස්තු හිතක් එහෙම ඇත්තෙත් නැහැ. නමුත් අපි තරහයි. ඉතින් ඒ විදිහට මේ සාමාවතිය මාගන්ධියට මේ මාගන්ධිය සාමාවතියට වෛර කරන්න පටන් ගත්තා. ඒ වෛරය කොච්චර දුරට ගියාද කිව්වොත් මේ තමන්ට කිසිම කරදරයක් කරලා නැති සාමාවතියට පලිගැනීම් කොච්චර කරාද කිව්වොත් පළමුවෙන්ම මෙයා කළේ ඇගේ කාමරයට දානවා සර්පයෙක්. මේ සාමාවතිය බොහෝම මෛත්‍රී සහගත කාන්තාවක්. මෙත්තා විහාරී උපාසිකාවන් අතර අග්‍රස්ථානයෙන් පසුවෙච්ච කාන්තාවක්. ඒ නිසා ඇගේ ඒ මෛත්‍රී බලය නිසාම කිසිදු හානියක් සර්පයාගෙන් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් එතනින් හානියක් වුන් නැති හින්දා මෙයා මොකද කළේ? රජ්ජුරුවන්ට කේලම් කියනවා. කියලා බිඳවන්න හැදුවා. ඒක හරි ගියෙත් නැහැ. අන්තිමේදී රජතුමාගේ දුන්න තියෙන තැනට සර්පයෙක් ගිහිලා දානවා මේක කරේ සාමාවතිය කියලා හඟවන්න. ඇයි රජ්ජුරුව දුන්න ගන්නකොට සර්පයා දෂ්ට කළ රජ්ජුරුව මරණයට පත් කරන්න කියලා. නමුත් ඒක වුණෙත් නැහැ. රජ්ජුරුව ඒක විශ්වාස කළ සියලු සාමාවතිය ඇතුළු කාන්තාව ඔක්කොම රජවාසලේ රජ මිදුලේ පෙළගස්සලා දුන්නකින් විදින්න කිව්වා. දුන්නෙන් විදිනකොට සාමාවතිය කියනවා රජ්ජුරුවෝ කෙරෙහිවත් මාගන්ධය කෙරෙහිවත් වෛරසිතක් ඇති කරගන්න එපා. ඒගොල්ලන්ට අප්‍රමාණව මෛත්‍රී කරන්න කියලා. අර දුනු වලින් විදිනකොට මොකද වෙන්නේ? ඒ දුනු වල ඊතල ආපහු ඇවිල්ලා රජ්ජුරුවන්ගේ පැත්තටම යන්න ගත්තා. රජ්ජුරුවෝ බය වෙලා අවසානයේ සාමාවතියගේ ඒ මෛත්‍රී බලයේ වටිනාකම තේරුම් අරගෙන බුදුන් සරණ යනවා. දැන් මාගන්ධය කරන්න ගියේ වෙන එකක් උනේ වෙන එකක්. ඒ නිසා අන්තිමේදී මේක හරියන්නේ නැහැ කියලා මාගන්ධයගේ ඥාතීන් කීප දෙනෙකුට එන්න කියලා අර සාමාවතිය ජීවත් වෙච්ච දෙමහල් ගොඩනැගිල්ලේ කාන්තාවන් 500ත් එක්කම ඇතුලේ ඉන්න වෙලාවක ගිනි තියලා පුච්චලා මරණයට පත් කළා. දැන් මේක ආරංචි වෙච්ච රජුරෝ හරියට කේන්ති ගිහිල්ලා මාගන්ධයව ඇතුළු ඒකට ඒ කාර්යයට සම්බන්ධ වෙච්ච මිනිස්සු ටික ඥාති ටික මිදුලේ වලවල් කපලා වලවල් වලට බස්සලා පිදුරු උඩින් දාලා ඒගොල්ලෝ පුච්චලා දානවා. දැන් බලන්න වෛරයක සිද්ධ වෙන දේ කොච්චරද කියලා. දැන් අපි දන්නවා සමහර අය හිතේ ද්වේෂයක් ඇති වුණාම මොකද වෙන්නේ? වෙවුලනවානේ. කෑ ගහනවා. මූණ කළු වෙලා යනවා. අන්තිමේදී ආයුධ වලින් තමන්ගේම ඇඟ කපා ගන්නවා. සමහර විට මොකක් හරි උපක්‍රමයකින් සිය දිවි හානි කරගන්න බෙල්ලේ වැල දා ගන්නවා නැත්නම් වල්ස බොනවා නැත්නම් වෙඩි තියාගෙන මොකක් හරි කරනවා. සමහර අය මොකද කරන්නේ? ද්වේෂයේ හිතේ ඇති වුණාම තමන්ගේ අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දරුවෝ යාළුවෝ මේ අයට වද දීලා ඒගොල්ලෝ විනාශ කරනවා ඝාතනය කරනවා. තමන්ගේ දේපල ගමේ රටේ පළාතේ රටවල් වල මේ ඔක්කොම විනාශ කළා දානවා. ඒ වගේ දැන් බලන්න මාගන්ධිය මොකද වුනේ? ලස්සන රෝමත් තරුණියක් වෙලා හිටි නමුත් ඊටාම ෂණයක් තුල ඇතිවෙච්ච කෙටි කාලයක් තුල ඇතිවෙච්ච ද්වේෂය ඇවිල්ලා එයාගේ මුළු මනුස්ස ජීවිතේම විනාශ වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි අර වටින කාන්තාවක් ඇතුළු කාන්තාවන් 500කගේ ජීවිත විනාශ වෙලා ගියා. දේපල විනාශ වෙලා ගියා. ඒ මැදිවට පැත්තක හිටපු රජුරවන්ටත් මොකද වුනේ? එයා නිසා ද්වේෂය ඇති වෙලා එයාත් ප්‍රාණඝාත අකුසල් සිද්ධ කරගත්තා. එතකොට දැන් අපිට පැහැදිලි මොකද්ද? මේ විදිහට හිතක ද්වේෂය ඇති වුණොත්
අපිවත් විනාශ කරගෙන අපේ වටපිටාවත් විනාශ කරගෙන මුළු මහත් ලෝකෙම දැවිලා පිච්චිලා යනවා. ඊටාම කෙටි කාලයක් තුළ හිතේ ඇති වෙන ද්වේෂ සහගත සිතුවිල්ලක් සිතක් නිසා. පැහැදිලිද? ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ද්වේෂයට හිතට එන්න දෙන්න එපා. ඒක වළක්වන්න. වළක්ව ගන්න ක්‍රම දෙකක් මූලික වශයෙන් දේශනාවේ තියෙනවා. එකක් තමයි නිවාරණාත්මක ක්‍රමය. අනිත් එක ප්‍රතිකාරාත්මක ක්‍රමය. මොකද්ද ක්‍රම දෙක? නිවාරණාත්මක ක්‍රමයයි ප්‍රතිකාරාත්මක ක්‍රමයයි. නිවාරණාත්මක ක්‍රමය කියලා කියන්නේ ද්වේෂය ඇති වෙන්න තියෙන ඉඩ පරිසරය අපි අයින් කරන්න ඕන. පරිවර්ජනාය පහතබ්බ කියලා සබ්බාසව සූත්‍රය අහලා තියෙනවද? අන්නේ සූත්‍රය විස්තර කරන්නේ. අපේ හිතේ ද්වේෂය ඇති වෙන්න, තරහව ඇති වෙන්න, කේන්තිය නැත්නම් කෝපය ඇති වෙන්න හේතු වන පුද්ගලයෝ ඉන්න තැන් තියෙනවා නම්, ස්ථාන තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒවා බැහැර කරන්න ඕනේ. දැන් අපි දන්නවනේ දැන් ඩෙන්ගු උණ හැදෙනවා නම් අපි මොකද කරන්න ඕනේ ඒ කාලෙට? අර වතුර එකතු වෙන ටින්, පොල් කටු, ඒ වගේ දේවල් තියෙනවා අයින් කළා දානවා. ඇයි ඒ මදුරුවන්ට බෝ වෙන්න තියෙන පරිසරය නැති කළා දානවා. ඒ වගේ දැන් අපේ හිතේ තරහ, වෛර ඒවා ඇති වෙන්න ඉඩ තියෙන තැන් තියෙනවා නම් අපි ඒ වගේ අයින් වෙන්න ඕන. පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕන. එහෙම නැත්තම් මොකද කරන්න ඕන? තනියම ඉන්න ඕන. ඇසුරු නිසුරු කරන්න කෙනෙක් නැත්තම් තනිව ඉන්න එක හොඳයි. ද්වේෂය ඇති වෙන පුද්ගලයෝ ස්ථාන තියෙනවා නම් දෙපාරක් හිතන්න ඕනේ නැහැ අතහරින්න. කොච්චර වටින තැන් වුණත් වැඩක් නැහැ. හරි දැන් සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ද්වේෂය අම්මා තාත්තා නිසා ඇති වෙනවා නම්, බිරිඳ ස්වාමියා නිසා ඇති වෙනවා නම්, දුව පුතා නිසා ඇති වෙනවා නම් මොකද කරන්නේ? ඒගොල්ලෝ අයින් කරන්න ඕනද? ඒගොල්ලෝ අයින් කරන්න බෑනේ අපිට. අන්න එතකොට අපට අවශ්‍ය වෙනවා මොකද්ද? ප්‍රතිකාරාත්මක ක්‍රමය. ප්‍රතිකාරාත්මක ක්‍රම කියන්නේ ද්වේෂය ඇති වුණාට පස්සේ ද්වේෂය කළමනාකරණය කරගන්න. උදේ ඉඳලා රෑ වෙනකම් මේගොල්ලොත් එක්ක කටයුතු කරනකොට ද්වේෂය එනවා. නේද? එතකොට කෝපයක් ඔය මොකක් හරි එකක් බින්දෙන්නේ නේද? සමහර අය අපි දැකලා තියෙනවා තරහ ගියපහම ළඟ තියෙන මොනවද පොලේ ගහනවා. එහෙම වෙලා ඇතිනේ. ඉතින් සමහර වෙලට ගහ ගන්නවා, බැන ගන්නවා. එතන මේ වගේ වෙලාවකට අපි මොකද කරන්නේ? ප්‍රතිකාරාත්මක ක්‍රමේ භාවිත කරන්න ඕන. ඒක සඳහා විතක්ක සන්තාන කියන සූත්‍රයේදී ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා. එකක් තමයි අරමුණ වෙනස් කරන්න ඕන. ද්වේෂය ඇති වෙන අරමුණ එන ද්වේෂය ඇති වෙනවා නම් ද්වේෂයට ප්‍රතිවිරුද්ධ එක මොකද්ද? දැන් දෙමාපියෝ එහෙම නැත්නම් බිරිඳ ස්වාමියා දරුවෝ නිසා ද්වේෂය ඇති වෙනවා නම් ඒ ද්වේෂය ඇති වෙච්ච හේතු අයින් කළ එකට වෙන හේතුවක් ගන්න ඕන. ඒ කියන්නේ මෛත්‍රී සිත ඇති කරගන්න කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමින් වහන්සේලා සිවුරු සකස් කරගෙන තියෙන පිණ්ඩපාතේ යනකොට ওই කැලිකස් ගොඩවල් වල මේ රෙදි කෑලි දාලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා වගේ රෙදි කෑල්ලක් දැක්කහම කකුලේ තියෙන ඇඟිලි දෙකෙන් එළියට ඇදලා බලනවා මේකේ හොඳ තැන් කොහෙද තියෙන්නේ කියලා. ඒතර අර නරක තැන් අයින් කරලා හොඳ ටික ඉරාගෙන පන්සලට ගිහිල්ලා ඒ කඩ ටික තියාගෙන තමයි සිවුරක් හදා ගන්නවා කියන්නේ. ඒතකොට ඒ වගේ දැන් තමන්ට තරහ උපදවන කෙනාගේ නරක ගැන හිතන්න එපා. මොනවද හිතන්නේ? එයාගේ හොඳ දකින්න. ඕනම කෙනෙක්ගේ කොතන හරි හොඳක් තියෙනවා. අපි ওই නරකයි කියලා කියන හැම කෙනාගේම කුමක් හෝ හොඳක් තියෙනවා. ආන්ගේ හොඳම සිහිපත් කරන්න තරහක් වෙන වෙලාවට කවුරු හරි මුල් කරගෙන. අන්න අරමුණ වෙනස් කරලා අපි ඒ ඇතිවෙච්ච ද්වේෂය නැති කරගන්න. ඊළඟට අරමුණේ ආදීනව දකින්න කියනවා.
අරමුණේ ආදීනව. දැන් අපිට හිතන්න පුළුවන් මේ ද්වේෂය ඇති වුණා, මේ පුද්ගලයා නිසා හිතේ ද්වේෂයක් ඇති වුණා. ඒ ද්වේෂය ඇති වුණේ කොහෙද? මගේ හිතේ. ඒ නිසා මගේ හිත නේද අපවිත්‍ර වුණේ. දැන් මේක දිගටම කරගෙන ගියොත් එහෙනම් මම නේද කයින් වචනෙන් අපිරිසුදු වෙන්නේ. මම නේද සසර වරද්ද ගන්න. ඊට පස්සේ මේ ද්වේෂය දිගට ගියපුවාම ජීවිත විනාශ, දේපල විනාශ වෙන්න පුළුවන් නේද? මේ විදිහට නුවණින් එක ආදීනව මෙනෙහි කරනකොට අර ද්වේෂසිත නැති වෙලා යනවා. ඊළඟට ද්වේෂය ඇති වෙනකොට ඒක පිළිගන්න එපා කියලා කියනවා, රිජෙක්ට් කරන්න කියනවා. දැන් උපමාව තමයි දීලා තියෙන ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. යම්කිසි ලස්සනට තරුණ කෙනෙක් ඇඳගෙන පාරේ යනවා. යනකොට ඔය ගහක තිබිලා හරි කුණු වෙච්ච සර්පෙගේ කුණක් කරට වැටෙනවා. දැන් මොකද කරන්නේ? ලස්සනයි කියලා එහෙම අරගෙන යනවද යා? කරට වැටිච්ච සර්පෙගේ මලකුණ. එයා ආපහු දුවන්නේ කොහෙද? ගෙදරට. දුවලා වොෂ්රූම් එකට ගිහිල්ලා හොඳට හොදගෙන ආපහු පිරිසුදු වෙලා ඔන්නම් සුවඳ විලුණුත් ගල්වගෙන තමයි යන්නේ. ඒ වගේ මේ ද්වේෂයත් පිළිකුල් කරන්න ඕන දෙයක් කියලා හිතට ආපු වෙලාවෙම වහාම ඉවත් කරන්න ඕන. හිතට ආපු සැනින්ම ඉවත් කරන්න. පිළිගන්න එපා. ඒක අරගෙන ඒකේ අර කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ තියෙනවනේ. ඒක මම සාධාරණයි. එයා සාධාරණ හේතුවක් මත තමයි මට ද්වේෂය ඇති වෙන්නේ කියලා අපි ඒක මට තරහ ඇති වෙච්ච එකට සාධාරණ හේතු හොයලා තරහ තවත් දිගින් දිගටම අරගෙන යනවා. ඒක නැති කරන්න ඕන. වහාම නැති කරන්න ඕන. සාධාරණ වෙන්නත් පුළුවන්, අසාධාරණ වෙන්නත් පුළුවන් හේතුව. අවශ්‍ය නැහැ. හිතේ ද්වේෂය ඇති වුණොත් තමන්මයි අපවිත්‍ර වෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා ද්වේෂයක් ඇතිවීමේ හේතුව හොයන්න. එයි මේ මගේ හිතේ ද්වේෂය ඇති වුණේ. දැන් කෙනෙක් දුවගෙන ගමනක් යනවා. වේගෙන් දුවයි යනවා. දුවගෙන යනකොට එයාට කල්පනා වෙන මේ ගමනේ දුවගෙන යන්නේ නැතුව නිකන් හෙමින් ගිහිල්ලත් යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ හෙමින් යනවා. හෙමින් යනකොට තව මග යනකොට මොකක්ද මෙයාට හිතෙන්නේ? මේ ගමන යා යුතුම ගමනක් නෙවෙයි, gedara ඉන්න ඊට වැඩිය හොඳයි කියලා නතර වෙනවා. ඒ වගේ හිතකට ද්වේෂය ඇති වුණාම ඒක හේතු හොයන්න මේ ඇත්තටම මේ ද්වේෂය ඇතිවීම තුළින් මොකද්ද වෙන්නේ? කොහොමද මේක ඇති වුනේ? ඒ විදිහට ඒකේ විශ්ලේෂණය කරන්න කියනවා ගැටලුව. විශ්ලේෂණය කරලා ඒක හිතින් අයින් කරන්න. ඔය විදිහට කරුණු 4කින් උත් මේ ද්වේෂය පාලනය කරන්න බැරි වුණොත් මොකද කරන්නේ? හැඩි දැඩි පුද්ගලයෙක්, දුබල මිනිස්සෙක් අල්ලගෙන කන්ට්‍රෝල් කරගන්නවා වගේ, පාලනය කරගන්නවා වගේ දත් මිටි කාගෙන හරි ශරීර ශක්තිය යොදවලා තමාගේ හිතේ තියෙච්ච තරහව, කෝපය, කේන්තිය පාලනය කරගන්න කියලා කියනවා. ඇයි ඒ තරම්ම ද්වේෂය භයානකයි. හිතක වෛරයක් ඇති වුණොත් හරි භයානකයි. ඒ නිසා තමන්ට ආපු ඒ කෝපය තමන් කන්ට්‍රෝල් කරගන්න කායික ශක්තිය යොදවලා හරි. දැන් ක්‍රම 5 මතකද? විතක්ක සංතාන සූත්‍රය. ඔක කියවන්න. එතකොට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමන්ගේ හිතේ ද්වේෂය ඇති වුණොත් තමන් පාලනය කරගන්න, කළමනාකරණය කරගන්න ඕන. ඊටත් වඩා හොඳයි මොකද්ද? ඒ ද්වේෂය ඇති වෙන්න තියෙන ඉඩකඩ පරිසරයෙන් ඈත් වෙලා ඉන්න එක. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ පුනච පරම් භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා භික්ෂුව, මහණෙනි භික්ෂුව සිතේ සිහිය පිහිටවගෙන මහත් වූ වීරියෙන් උපාදානස්කන්ධ ලෝකේ
අවිජ්ජාවයි දෝමනස්සයි දුරු කරනවා. අවිජ්ජාව කියලා කිව්වේ දැඩි ලෝභය, දැඩි ලෝභය. දෝමනස්සය කිව්වේ ඔය අපි කතා කරපු ද්වේෂය, කෝපය. එහෙමනම් අපි හැම මොහොතකම මොකද්ද කරන්න ඕනේ? සකස් වෙන හිතේ ඇති වෙන ද්වේෂය දකින්න ඕන, සිහිය පිහිටවලා, සතිය පිහිටවලා. දැකලා දුරු කරන්න ඕන. අන්නේ විදිහට හැම මොහොතකම ඒ ගන්න අරමුණෙන් ඇතිවෙන හිතේ සිහිය පිහිටව ගත්තාම ඒ අරමුණ දැකලා වීරියෙන් අපි ඒ ද්වේෂය බැහැර කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කීයක් මූලිකවම සම්පූර්ණ වෙනවද? පළමුවෙන් සිහිය පිහිටෙව්වා, වීරිය පිහිටෙව්වා, උත්සාහ කළා. ද්වේෂය ඇති වෙලා තියෙන ද්වේෂය දුරු කරන්නත්, නූපන් ද්වේෂය බැහැර කරන්නත්, උපන් මෛත්‍රිය දියුණු කරන්නත්, නූපන් මෛත්‍රිය වඩන්නත්. සම්මා වායාමී කියන උකට. ඊට පස්සේ සිහිය නිසා සම්මා සතිය. ඒක නුවණින් දකින නිසා සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි මූලිකව වැඩෙනකොට ඊතුරු අංග ටිකට මොකද වෙන්නේ? සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, සමාධි. සම්මා සමාධියත් වැඩෙන ඔය සම්මා සතියයි, සම්මා වායාමයයි, සම්මා දිට්ඨියයි හිතේ තියෙනවා. දැන් හොඳට බලන්න කෙනෙක් නිසා ද්වේෂය තුනහම මුළු මනසම අවුල් වෙලා යනවානේ. වික්ෂිප්ත වෙන, විසිරිලා යනවා. හැබැයි සංසුන් ඔය කියපු විදිහට සිහිය පිහිටවලා ඒක දැකලා වීරිය කරනකොට ද්වේෂයක් ඇති නොවෙනකොට මනස සාමකාමී. සමාධිය උපදින්නේ නැද්ද? උපදිනවා. එහෙනම් ඒ මූලික අංග තුන නිසා ඊට පස්සේ අපේ හිතත් පිරිසුදු වෙනවා. ඊළඟට වචනයත් පිරිසුදු වෙනවා. අපේ කාය කර්මත් පිරිසුදු වෙනවා. අපේ පැවැත්මත් පිරිසුදු වෙනවා. එහෙමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේම සම්පූර්ණ වෙනවා. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වුණාම සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් මේ කියන සතර ඵල ඊටපත් වෙලා අපට උතුම් වූ නිවීමටපත් වෙන්න පුළුවන්. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉතිඋත්තක පාළිතන මේ ගාථා ධර්මයෙන් දේශනා කළේ කෝපය කර්මස්ථානයක් කරගෙන විදර්ශනා නුවණින් දකින්න ප්‍රඥාවන්තයා ඒ කෝපේ ඒ ද්වේෂය අතහැරලා මේ ලෝකයට නොයන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එහෙමනම් ඔබ හැම දෙනාමත් මොකද දැන් කරන්න ඕනේ? කරන්න කාර්යයක් තියෙනවා. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය ටික කරන එක. දැන් අපි කියනවනේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න ඕන කියලා. අපි පිරිත් කියන්න ඕන, බුද්ධ වන්දනා කරන්න, මේ ඔක්කොමත් කරන්න ඕන. හැබැයි ප්‍රායෝගිකවත් ජීවිතයට සම්බන්ධ කරගෙන මේවා ගත කරන්න. තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, රැකියා ස්ථානෙ වෙන්න පුළුවන්, කොහේ හරි වෙන්න පුළුවන්. ඒ අරමුණක් මුල් කරගෙන හිතට ද්වේෂය ආපු වහා මේක නුවණින් දකින්න ඕන. දැකලා සම්මා වායාමෙන් දුරු කරන්න. ඒ තැනම දුරු කරනකොට ඔය ඇත්තන්ගේ කය වචන මේ ඔක්කොම සංවර වෙලා ආර්ය මාර්ගය සම්පූර්ණ කරගෙන උතුම් වූ තත්වයටපත් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ සඳහා හැම දිනාම වීරිය වඩන්න කියලා සිහිපත් කරමින් මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. හොඳයි. අද මේ අවස්ථාවේදී ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මයක් මාතෘකා කරලා
දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරගෙන උතුම් වූ ධර්ම ශ්‍රවණමය කුසල කර්මය සිද්ධ කරගත්තා. ඒ වගේම ධර්ම දේශනාවට ප්‍රථමව සම්බුද්ධ පූජා පවත්වලා බුද්ධ පූජාමය කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම ස්වාමින් වහන්සේට සංඝ උපස්ථානාදිය සිද්ධ කරලා පින් සිද්ධ කරගත්තා. ඉතින් මේ විදිහට අද දවසේ මේ සියලුම පින්කම් වල දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ පින්වත් ජනිතා එගොඩගේ මහත්මිය, ඒ වගේම රුවන් එගොඩගේ මහත්මයා, ඒ සසින්දු, ගිමානි, චිතුමි, අනුමි, කෙත්මි දරු දැරියන් ඇතුළුව ඒ සියලුම හිතවතුන් පිරිස එකතු වෙලා. ඉතින් හැම දෙනාම මේ පින්කම් වල දායකත්වය ලබාගෙන මේ පින් සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙන්නේ ඒ ජනිතා එගොඩගේ මහත්මියගේ උපන් දිනයට ආශිර්වාද කරන්න. ඒ නිසා අපි පළමුවෙන්ම අද දවසේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් ආශිර්වාදයක් විදිහට අනුමෝදන් කරමු ඒ පින්වත් ජනිතා එගොඩගේ මහත්මියට. එතුමියට මේ පින් හේතු වාසනා වීමෙන් එතුමියගේ ජීවිතය සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. යම් ආකාරයකින් පවතින සතර විපත් ග්‍රහාපල යක්ෂ භූත පිසාචාදී දේවල් වෙත්නම් ඒ සියල්ල හිරුදුටු අඳුරමින් විහෙත විද්වංසනේ වේවා. කායික මානසික සුවයම සැලසේවා. කෙලවර උතුම් වූ නිවනින් සැනසීම සාක්ෂාත් කරගන්නටත් එතුමියට මේ කුසල ධර්මයෝ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු පළමුවෙන්ම. ඊළඟට අද දවසේ ඒ සම්බන්ධ වෙච්ච රුවන් එගොඩගේ මහත්මයා ඇතුළු ඒ දුවා දරුවන්ටත් ඒ වගේ මේ අවස්ථාවට ඒක රාසිලා ඉන්න මේ හිතවත් හැම දෙනාටමත් පින් කැමති සියලුම ලෝක සත්වයන්ටත් මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. හේතු වාසනා වීමෙන් හැම දෙනාගේම මෙලෝ ජීවිත සුවපත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, කෙලවර උතුම් වූ නිවනින් සැනසීම සාක්ෂාත් වේවා කියලා හැමදෙනාම පින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අවස්ථාවේ තව අරමුණක් තියෙනවා. සසින්දු ගිම්හානි යුවලගේ තුන්වන විවාහ සංවත්සරයට ආශිර්වාද කිරීම. එනිසා අපි සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් ඒ දෙපළටත් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා, සෙත් පතනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ දේවාරක්ෂාව සැලසීමෙන් ඒ හැම දෙනාගේම යුග ජීවිත සාර්ථක වේවා. තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගෙන මෙලෝ ජීවිත භාග්‍යවන්ත කරගෙන වාසනාවන්ත කරගෙන සාංසාරික ජීවිතත් සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාාරතර කුසල ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපේ හැම දෙනා ඒ දෙපළට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්වත් පිරිස නමින් මිය පරලොව යන්ට යෙදුන යම්තාක් ඥාති පිරිසක් මේ පින් බලාපොරොත්තුව ඉන්නවනම් ඒ හැම දෙනාටමත් අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සියලු ඥාතීහු සසරගත ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් විහාරස්ථානයේ වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කොට අනුමෝදන් කරමු. උන්වහන්සේලාත් මේ පින් අනුමෝදන්ව නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ වේවා. කරන කියන ඒ ශාසනික කටයුතු සිද්ධ කරන්නට කායික මානසික සුවය සැලසේවා. ශාසනික ජීවිතය ආලෝකමත් වේවා. කෙලවර උතුම් වූ නිවනින් සැනසීමම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ලොකු කුඩා හැම දෙනාටමත් පින් කැමති සියලු ලෝක සත්වයන්ටත් සියලු දෙවියන්ටත් මේ පින් හේතු වාසනා වීමෙන් හැම දෙනාගේම මෙලෝ ජීවිත සුවපත් වීමෙන් කෙලවර ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන්
බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් නිවේසනසේ පැමිණ වැඩ වදාළා වූ අජරාමර සංඛ්‍යාත අමා මහා නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. වැඳ ගන්න කවුරුත් අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරි. හොඳයි තෙරුවන් සරණයි. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව අප විහාරස්ථානයට වැඩම කරලා මගුලාවේ ඥානසීය පන්තිහාමුදුරන් වහන්සේ විසින් ඔබ හැම දිනාට අර්ථාන්විත ධර්ම දේශනාවක් සිදු කරන්නට යෙදුණා. ඉතින් අපි මේ උතුම් ධර්ම දේශනා පින්කමෙන් ළඟා කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අපේ පන්තිහාමුදුරන් වහන්සේගේ ඉදිරි අනාගත සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නට ආධ්‍යාත්මික ගමනේ සියලු කටයුතු ඉතාමත් උදින් සිද්ධ කර ගන්නට සමාජීය කටයුතු ඉතාමත් උදින් සිද්ධ කරන්නට අවසාන වශයෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ උතුම් ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ නිවන් මඟ බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කර ගන්නට මේ උතුම් කුසල ධර්මයන් හේතු වේවා උන්වහන්සේලාට ආශිර්වාදයක් පිණිසම පවතිවා අපි සාදු කියලා